හරි දැන් මේ අද ආලෝකයේ ප්‍රැක්ටිකල් ටික කතා කරලා අපි ඉවර කරලා අද කතා කරන්න තියෙන්නේ තාපය පළවෙනි ප්‍රැක්ටිකල් එක මේ කුයිල් නලය පාවිච්චි කරලා කොහොමද මේ වායුගෝල පීඩනය හොයන්නේ කියන එක. හරි. එතකොට ඒකට මුලින්ම ඕනේ කරනවා ඒකට අවශ්‍ය උපකරණ ටික බැලුවොත් අපිට ඕනේ කරනවා මේ රසදිය පොඩ්ඩක් ඕනේ කරනවා. හරිද? අවශ්‍ය ද්‍රව්‍ය බලපුවාම රසදිය ඕනේ කරනවා. ආය සාමාන්‍යයෙන් දිග මීටර් එකක් දිග විස්කම්බය සාමාන්‍යයෙන් 2 මිලිමීටර් විතර වෙන නලයක් ඕනේ කරනවා. ඒකට තමයි අපි මෙතන ක්විල් නලය කියලා කියන්නේ. හරිද? ඔන්න ඔහොම නලයක් ඕනේ කරනවා. ආය රසදිය ඕනේ කරනවා. ආය රේඛීය පරිමාණයක් ඕනේ කරනවා. රේඛීය පරිමාණයක් ඕනේ කරනවා. එතකොට ඔන්න ඔය කියන තුන ඇසුරින් අපිට මෙතන මේ වායුගෝල පීඩනය හොයන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ පරීක්ෂණය කරන්න කියලා. මුලින්ම බලමු මේ කොහොමද මේ ක්විල් නලය කියන එක සකස් කරගන්නේ කියන එක. හරිද? එතකොට ක්විල් නලය කියන්නේ මෙන්න මෙහෙම කෙලවරක් සංවෘත ඇතුළට රසදිය පටක් සිර කරපු එකකට තමයි කියන්නේ සාමාන්‍ය ක්විල් නලයක් කියලා. ක්විල් නලය හදාගන්න ක්‍රම දෙකක් තියෙනවා. කියන්නේ ඔයා ළඟ තියෙන නලය එක කෙලවරක් සංවෘතයි නම් දැනටමත් ඔයා ළඟ තියෙන නලයේ එක කෙලවරක් සංවෘතයි නයි කියන්නේ දැනටමත් නලයේ මේ වගේ එකක් නම් තියෙන්නේ. ඔයා මේ නලය රත් කරනවා. රත් කරලා ඉවර වෙලා මේක ගිල්ලනවන්න රසදිය භාජනයක. ගිල්ලපුවාම මොකද වෙන්නේ? දැන් මේ රත් කරපුවාම මේක ඇතුලේ තියෙන වාතය අයින් වෙලා මෙතන අඩු පීඩන තත්වයක් ඇති වෙනවා. පීඩන අවපාතයක්. ඒකින් දන්න දැන් මේක රත් කරපු එක භාජනයේ ගිල්ලපු ගාම මෙහෙන් රසදිය ටික මේක දිගේ උඩට නගින්න ගන්නවා. සාමාන්‍යයෙන් 10 සෙන්ටිමීටර් වගේ දිග රසදිය කඳක් බටේට නලයට ඇතුළු වුණායින් පස්සේ මේක අරගන්නවා. අරගෙන ඊට පස්සේ අපි මේ පරීක්ෂණය කරනකොට දැන් මේ හරියනේ ওই රසදිය පට තියෙන්නේ. ඒක සිහින් කම්බියක් පාවිච්චි කරලා ටිකෙන් ටික මැද හරියට වගේ තල්ලු කරනවා. මැද හරියකට මේ හරියකට වගේ තල්ලු කරනවා. අන්න එහෙම කරපුවාම තමයි කුයිල් නලයේ අවසානයේට අපිටපත් වෙන්නේ. ඕක තමයි කුයිල් නලය කියන්නේ. ඒ මම කිව්වේ හොඳට මතක තියාගන්න එක කෙලවරක් සංවෘත නලයක් පාවිච්චි කරලා කොහොමද කුයිල් නලය හදාගන්නේ කියලා. හරි. හිතන්නකෝ දෙකෙලවරම විවෘත නලයක් නම් තියෙන්නේ අපිට. හරිද? මොන දැන් මම මේක මකනවා. මේවා සටහනක් දාගෙන කොහොම හරි හොඳට ඔලුවට දාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා ළඟ තියෙන මෙන්න මෙහෙම නලයක්. ඒකට කරන්නේ එතකොට එයාවත් රසදිය භාජනයක ගිල්ලනවා. ගිල්ලලා මෙන්න මේ පැත්තෙන් එක්ක චූසක පොම්පයක් නැත්තම් පොඩි බැලුම් පටලයක් හරි කමක් නැහැ. දෙකෙම වෙන්නේ එකම කාර්ය. චූසක පොම්පයක් නැත්තම් බැලුම් පටලයක් හරි කමක් නැහැ. සවි කරලා අන්න මේක මෙහෙම තෙරපපුවාම චූසනය කරපුවාම සක් කරපුවාම මෙතනින් අන්න මොකද වෙන්නේ? මේ රසදිය ඇදිලා යනවා උඩට. ආන් එහෙම ඇදිලා ගියපුවාම ඉවලෙත් 10 සෙන්ටිමීටර් පමණ රසදිය කඳක් උඩට යන්න දීලා හරිද? ඊට පස්සේ ආය කම්බි සිහින් කම්බියක් පාවිච්චි කරලා මේ රසදිය කඳ නලේ මැදට වගේ ගන්නවා. මොන සිහින් කම්බියක් පාවිච්චි කරලා මේ රසදිය කඳ මැදට වගේ ගන්නවා නලේ. එහෙම මැදට වගේ අරගෙන අන්න ඊට පස්සේ බන්සන් දාහකේ පාවිච්චි කරලා නලයේ මේ කෙලවර සම්මුද්‍රණය කරනවා. ඒ කියන්නේ මේ කෙලවර ගොඩාරියක් රත් කරලා අර වීදුරු ද්‍රව තත්ත්වයටපත් වෙනකොට මෙන්න මෙහෙම එතකොට ද්‍රව බුබුලක් හැදිලා මෙතන අන්න මෙහෙම සම්මුද්‍රණය කරන්න පුළුවන්. ඊට පස්සේ ආපහු සීතල ජලයක වගේ ගිල්ලපුවාම මේක හරි ලස්සනට සම්මුද්‍රණය වෙලා සීල් වෙලා තියෙනවා.
හරිද? ඔන්න ඔහොම කුයිල් නලය හදා ගන්න පුළුවන් ඔයා ළඟ තියෙන්නේ දෙකලවරම විවෘත නලයක් නම්. හරිද? දැන් ඔන්න ඔය විදිහට පරීක්ෂණයට අවශ්‍ය කුයිල් නලය හදාගත්තාම විද්‍යාගාරේ බොහෝ විට ඔයාලට සම්මුද්‍රණය කරන්න වෙන්නේ නැහැ. අර කෙලවරක් වහපු නලයක් තමයි තියෙන්නේ. ඒකට රසදිය පටක් පුරවලා ගන්න පුළුවන්. සමහරලාට රසදිය පුරවපු ඒවාම තියෙනවා. හරිද? අන්න එහෙම කුයිල් නලයක් අරගෙන ඒ කුයිල් නලය මෙන්න මෙහෙම තිරස් මේසයක මෙන්න මේ ආකාරයට තියෙනවා. හරිද? තිබ්බහම දැන් මෙන්න මෙහෙමයි. හරිද? තිබ්බහම මෙන්න මෙහෙම ඇටවුමකින් අපි බලමු කොහොමද වායු ගෝල පීඩනය මයින්නේ කියලා. මේ හරිය පොඩ්ඩක් උෂ්ණත්වමානයකුත් මේ තියාගන්නවා. මොකද දන්නවද? උෂ්ණත්වමානයක් තියාගන්න. මේ උෂ්ණත්වමානයේ දිගටම අපි මේ පරීක්ෂණය කරන කාලය පුරාවටම උෂ්ණත්වය නියත වුණාද කියලා තහවුරු කරගන්න පොඩ්ඩක් අවටින් උෂ්ණත්වමානයකුත් තියාගන්නවා. හරිද? ඒක තහවුරු කරගන්න. හේතුව අපි දැන් මේ කරන්න යන්නේ බොයිල් නියමය යොදන්නයි යන්නේ. බොයිල් නියමය කියන්නේ නියත උෂ්ණත්වයකදී අචල වායු ස්කන්ධයක පීඩනයේ පරිමාවේ ගුණිතය නියතයක් කියලා නැත්නම් පීඩනයේ පරිමාවට ප්‍රතිලෝමයි කියලා කොහොම හරි කමක් නැහැ. ওই දෙකෙන් එකයි. අචල වායු ස්කන්ධයක් වෙන්නත් ඕනේ නියත උෂ්ණත්වයකදී වෙන්නත් ඕනේ. දැන් අචල වායු ස්කන්ධයක් නම් මෙතන තියෙනවා නේද? ඇයි මේ හිර කරගත්ත වායු ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහනේ? හරිද? එන අචල වායු ස්කන්ධයක්. එතකොට නියත උෂ්ණත්වයකදී කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ පරීක්ෂණය කරන වෙලාවේ අවට පරිසරයේ උෂ්ණත්වය බොහෝ දුරට වෙනස් වෙන්නේ නැති ගානටනේ තියෙන්නේ. ඒක නිසා මේ වැඩේ කරන්නේ නියත උෂ්ණත්වයකදී තමයි. ඒක තහවුරු කරගන්නත් තමයි තවදුරටත් උෂ්ණත්වමානෙකුත් තියාගෙන තියන්නේ. හරිද? එහෙනම් බොයිල් නියමය තමයි දාන්නේ. කොහොමද එහෙනම් බොයිල් නියමය දාන්නේ? මේ ඇතුළත පවතින වායුවට තමයි බොයිල් නියමය දාන්නේ. අන්න ඒක මුලින් තේරුම් ගන්න. දැන් කාටද බොයිල් නියමය දාන්නේ කියලා තේරෙන්න එපා මුලින්ම. බොයිල් නියමය දාන්නේ ඇතුළේ ඉන්න වායුවට. එහෙනම් ඇතුළේ ඉන්න වායුවේ පීඩනය හොයාගෙන ඇතුළේ ඉන්න එකේ පරිමාව හොයාගත්තා නම් ඒක හරි. පරිමාව නම් තේරෙනව නේද? මෙයාගේ හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් හරස්කඩ වර්ගඵලය A කියලා ගත්තොත් ඒ වතාවක් සිම්පල් L ගෙන් ලැබෙනවා පරිමාව. ඊට පස්සේ දැන් මේ පීඩනය වායුවේ පීඩනය හොයනකොට බලන්න මේ රසදිය කඳ ඉස්සරහටවත් ආය ආපස්සටවත් ඉවතටවත් ඇතුළටවත් චලනය වෙන්නේ නැතුව එකම තැනක රැඳිලා ඉන්නවා කියන එකේ තේරුම වෙන්නේ මෙන්න මේ තැනදී මේ වායුවෙන් ඇති කරන පීඩනය ඉහළින් මේ ලක්ෂයට ඇති කරන පීඩනයට සමාන නිසා. එතකොට අපි ගත්තොත් වායුවෙන් ඇති කරන පීඩනය P කියලා ඉහළින් ඇති කරන මෙතෙන්ට එනකන් ඉහළින් ඇති කරන පීඩනය වෙන්නේ වායුගෝල පීඩනය 5 ධන ද්‍රව කඳේ බර හින්දා ඇති කරන ද්‍රවස්ථිතික පීඩනයක් එන්න ඕනේ. එහෙනම් ඔය පීඩනය නැත්තම් මේ වායුවෙන් ඇතිවන පීඩනය P කියන එක සමාන වෙනවා වායුගෝල පීඩනය ධන මෙන්න මේ රසදිය කඳ මං x කියලා ගන්නම් x රසදිය වල ඝනත්වය ρ කියලා ගන්නා ρ. එතකොට මෙතන ρ කිව්වේ රසදිය වල ඝනත්වය. x ρ g කියලා ගන්න පුළුවන්. දැන් මේ ද්‍රවයක ඝනත්වය ලියනකොට දැන් අපිට සලකන්න වෙන්නේ මොන උසද? සිරස් උස. එතකොට x ලියන එක හරියද? x ලියන්න බෑ නේ. අන පීඩනය ලියනකොට 5 ධන x ρ g කියලා ලියන්න බෑ. ඇයි? ද්‍රවස්ථිතික පීඩනයට දාන්න ඕනේ සිරස් උස. අන්න එහෙනම් මේක වැරදි. සිරස් උස හොයන්න ඕනේ. අන්න එතකොට පීඩනය එන්නේ 5 ධන බලන්න මේක තීටා නම් මේකත් තීටානේ.
එතකොට බලන්න එතකොට මම ත්‍රිකෝණයක් අඳින්නම් මෙන්න මෙහෙම. x කෝණේ පැත්තට කැඩුවාම x cos θ මේ දුර. කෝණයෙන් අනිත් පැත්තට කැඩුවාම x දුර x sin θ එනවා. එහෙනම් මෙතෙන්ට එන්නේ x sin θ rho g කියන එක. ඔන්න පීඩනය අපි හෙව්වා හරියටම. ඔන්න පීඩනය හෙව්වා හරියටම. දැන් මම මේ වැඩේට පොඩි වෙනස්කම් ටිකක් කරනවා. හරිද? මේ වැඩේට දැන් මේක තමයි පීඩනය එන්නේ. හරිද? මේක තමයි පීඩනය එන්නේ. මෙහෙම ලියන එක වැරදි. හේතුව අන්න ද්‍රව කඳේ සිරස් උස ලියන්න ඕනේ. මේ පීඩනය දැන් මෙතෙන්ට ගිහිල්ලා දාන්න ඕනේ. ඒකට මම පොඩි වෙනස්කමක් කරනවා අපේ පරීක්ෂණය මේ පහසු කරගන්න. වායුගෝල පීඩනය නිකම්ම මේ ලියලා තියෙන්නේ පැස්කල් වලින්නේ. මම ඒක රසදිය සෙන්ටිමීටර් වලින් ලියනවා. ඒ කියන්නේ කැපිටල් H කියලා ගන්නම් වායුගෝල පීඩනය රසදිය සෙන්ටිමීටර් වලින්. එතකොට ඔයාලා දන්නවා එහෙනම් ෆයි කියන එක සමාන වෙන්නේ නැත්තම් පැස්කල් වලින් එන කෙලින්ම වායුගෝල පීඩනය සමාන වෙන්නේ h rho g ටනේ. දැන් rho කිව්වේ රසදිය වල ඝනත්වය. ඉතින් රසදිය සෙන්ටිමීටර් උස තියෙන එක රසදිය ඝනත්වයෙන් ගුණ කරලා g ගෙන් ගත්තාම නේද වායුගෝල පීඩනය පැස්කල් වලින් එන්නේ. ඒක නිසා අන්න එහෙනම් මම මේ ෆයි කියන එකට h rho g කියලා ලියනවා. ඊළඟට x මේ sin θටත් මෙහෙම තියන්නේ නැහැ. හේතුව අපි මේ පරීක්ෂණය කරන්නේ ඇත්තටම කිව්වොත් මෙහෙම මේකේ මේ කෝණය වෙනස් කරමින් තමයි. ආනතිය වෙනස් කරමින් තමයි. එතකොට මේ ආනතිය වෙනස් කරමින් පරීක්ෂණය කරනකොට අපිට කෝණය මයින්ඩ් එච්චර ලේසි නෑනේ නේද? අනික නලයක් එක තලයක වගේ ඕන් කඩදාසියක වගේ ඇඳලා තියෙන කෝණයක් නම් මනින්න පුළුවන්. හැබැයි දැන් මේ අවකාශයේ තියෙන කෝණයක් ටිකක් මනින්න අමාරුයි නලයත් එක්ක හදන එක. ඒක නිසා මම මේ sin θව අයින් කරලා ඒ වෙනුවට මෙහෙම එකක් දාගන්නවා. බලන්න මේ විශාල නලයත් එක්ක හැදෙන ත්‍රිකෝණය ඍජු කෝණී ත්‍රිකෝණය. ඒක දිහා බලලා sin θ ලිව්වොත් ඔයාලට පේනවද sin θ එන්නේ? මම මෙතනින් ලියන්නම්. සම්මුඛ පාදයේ simple h කිව්වේ මම ඒ තිරස් මට්ටමේ ඉඳලා නලයේ විවෘත කෙරවලට තියෙන සිරස් උස. simple h කියන්නේ නලයේ තියලා තියෙන තිරස් මට්ටමේ ඉඳලා විවෘත කෙළවරට තියෙන සිරස් උස. එහෙනම් ඒක සම්මුඛ පාදයේ h. සා කර්ණය කියන්නේ ඍජු කෝණයට ඉදිරියෙන් තියෙන එක. දැන් මේ ලොකු ත්‍රිකෝණය සලකන හින්දා ඒක මේ කැපිටල් L. සාමාන්‍යයෙන් අපි ගන්නෙ මීටරයක් දිග නලයක් නම් ඒක 1 මීටර. ඒ වුණාට අන්න ඒ ගන්න දිග නලේ 1 මීටර්ම විය යුතු නැති නිසා අපි දාගන්නවා simple h යට capital L තමයි sin θ කියන්නේ. එහෙනම් අන්න මෙතන sin θ මම replace කර ගන්නවා ඒ පදයෙන් rho g k. දැන් මේ අපි වෙනස් කරන්නේ මොකක්ද? ඒකට අනුව වෙනස් වෙන්නේ මොකක්ද? දැන් මේ පීඩනයේ පදේ විතරනේ ලිව්වේ. AL වලිනුත් වැඩි වෙන්න ඕනේ. මේ ලිව්වේ පීඩන පදේ විතරයි. මේක. ඊට පස්සේ AL ගෙන් ගුණ වෙලා ඔන්න ඒක ඇවිල්ලා නියතයට සමාන වෙනවා. බොයිල් නියතයට. අපිට වෙනස් කරන්න පුළුවන්. දැන් කැපිටල් H වෙනස් වෙන්නේ නැහැ. ඒක තමයි හොයන්න ඕනේ. තේරෙනවද? මෙන්න සෙවිය යුතු කෙනා. රසදිය සෙන්ටිමීටර් වලින් මම වායුගෝල පීඩනය හොයන්නේ. ඒක මට ඕනනම් එතකොට පැස්කල් කරන්න රසදිය වල ඝනත්වයෙන් ගුණ කරලා ගුරුත්වජ තුරණයෙන් ගුණ කරාම හරි. දැන් මම මෙයාව හොයන්නේ. මෙයාලා දන්නවා x උත් දන්නවනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න එතකොට මේක දන්නවා. කොච්චරක් පිරෙව්වද කියන එක රසදිය පටේ දිග. simple h. දැන් මම කිව්වා අපි මේක ආනතිය වෙනස් කරමින් කරන ප්‍රැක්ටිකල් එකක් කියලා. එහෙම වුණාම අන්න මේ
විවෘත කෙරවලට තියෙන සිරස් උස වෙනස් වෙනවා නේද? දැන් නලය මෙහෙම තියෙනකොට අන්න එතකොට විවෘත කෙරවලට තියෙන්නේ මේ වගේ උසක්. අන්න ඒකින්ද එන සිම්පල් H වෙනස් වෙනවා. රෝ වෙනස් වෙන්නේ නැහැ, G වෙනස් වෙන්නේ නැහැ, කැපිටල් L වෙනස් වෙන්නේ නැහැ. නලයේ සම්පූර්ණ දිග වෙනස් වෙන්නේ නැහනේ. ඒ වෙනස් වෙන්නෙත් නැහැ හරස්කර වර්ගඵලය. සිම්පල් Lුත් වෙනස් වෙනවා. අන්න එහෙනම් අපිට වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දැනගෙන වෙනස් කරන්න පුළුවන් වෙන්නේ මේ සිම්පල් H නිසා අපි යාව ස්වායත්ත විචල්්‍ය විදියට ගන්නවා පරායත්ත විචල්්‍ය. ඒ කියන්නේ අපි මේ සිරස් උස වෙනස් කරනකොට වෙනස් වෙන කෙනා පරායත්ත විචල්්‍ය විදිහට මෙන්න මේ වායු කඳේ දිග ගන්නවා. ඔය වායු කඳේ දිග කියන්නේ ඇත්තටම කිව්වොත් පරිමාව තමයි වෙනස් වෙන්නේ වායු කඳේ. එතකොට අපේ හරස්කඩ වර්ගඵලය නියතයිනේ. ඒකෙන්ද වායු කඳේ දිග ගන්නවා. හරි. ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ එහෙනම් අර මීටර් රූල ඕන කරන්නේ කොහොමදද? 1 මීටර් රූලක් ඕනේ කරනවා මේ සිම්පල් H මැන ගන්න අපි වෙනස් කරන උසවල්. අනිත් එකක් ඕනේ කරනවා නලයේ දිග මැන ගන්න. ඒ කියන්නේ වායු කඳ අන්තර්ගත වෙන දිග මැන ගන්න. ඒකට ඇත්තටම කිව්වොත් අපිට මේ කුයිල් නලයටම මෙහෙම පරිමාණයක් සවි කර ගන්න පුළුවන් ආරම්භයේම. හරිද? පරිමාවක් සවි කර ගන්න පුළුවන් නලයට. එතකොට කෙලින්ම ආපහු මයින්න දෙයක් නැහැ. ඒකෙන්ම සටහන් වෙනවා. මෙතෙන්ට බිඳුව සලකුණු කරලා මෙතෙන්ට බිඳුව හරියටම තියලා ගත්තාම කෙලින්ම එහා පැත්තේ රසදිය කෙලවරෙන් බලන්න පුළුවන් පාඨාංකේ කියවා ගත්ත ගමන් මෙන්නේ නලයේ දිග. හරි. ඒක නිසා එහෙම කරන්න පුළුවන් එක පරිමාණයක් එහෙනම් කුයිල් නලයට සවි කරනවා. තව පරිමාණයක් තියා ගන්නවා. මෙන්න මේ සිම්පල් H උස මැන ගන්න. හරි. එහෙනම් දැන් තාම මේ ප්‍රස්ථාරයක් අඳින විදියට සකස්ුන්නේ නැහනේ. ඒක හදන්න. හරිද? අපි එහෙනම් ස්වායත්ත විචල්්‍ය නැත්නම් අපි වෙනස් කරන්නේ මේ සිම්පල් H. වෙනස් වෙන්නේ L කියන එක. හරිද? වෙනස් වෙන්නේ L කියන එක. දැන් එතකොට L කියන එක අපිට එකපාරටම අඳින්න බැරි නිසා අන්න L කියන එක එකපාරටම අඳින්න බෑ සිම්පල් H එක. මම අඳිනවා 1 යට L එක ප්‍රස්ථාරයක්. ඒ කියන්නේ 1 යට L තමයි ගන්නෙ y අක්ෂයට. හරි. ඒ කියන්නේ L මෙහාට දාන්න. 1 යට L. K වාර පැත්තට දාන්න. A යට K. ඊට පස්සේ මෙතන තියෙනවා ආය බලන්න මේ රෝජී පදත් පොදුයිනේ. ඒවා එළියට ගන්න. එතකොට මෙතන එනවා x h යට l ධන කැපිටල් H කියලා. හරි. ඔන්න ඔහොම එනවා. ඊට පස්සේ මම මේක තව පොඩ්ඩක් ලස්සන කරන්නම්. 1 යට l දැන් මේ ආය ඇතුළට දාන්නම් මම මේක x a rho g k l සිම්පල් H මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය මෙන්න අනුක්‍රමණය ප්‍රස්ථාරයේ මෙන්න අන්තක්කණ්ඩ එනවා h a rho g යට k කියලා. මෙන්න අන්තක්කණ්ඩ එනවා. ඒ කියන්නේ අපි කරන්නේ h වෙනස් කරමින් 1 යට l අතර ප්‍රස්ථාරය අඳිනවා 1 යට l එක. එතකොට මේක ඇවිල්ලා ධන අනුක්‍රමණයක් තියෙන ධන අන්තක්කණ්ඩයක් තියෙන ප්‍රස්ථාරයක්. හරිද? නම් ප්‍රස්ථාරයේ හැඩෙන්නේ මෙන්න මෙහෙම. 1 යට L එක සිම්පල් H ගේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මෙහෙම. එතකොට අපිට ඕන කරන කැපිටල් H හොයන්නේ කොහොමද? අන්තක්කණ්ඩේ මැනලා හොයන්න බෑ. එහෙම වුණොත් ටිකක් වාතයි. අපි K දන්නෙත් නෑනේ බොයිල් නියතේ. ඒක හොයාගෙන ගණත්ත ඕක. බලන්නකො මෙන්න මෙහෙම කරපුවාම මොකද වෙන්නේ කියලා. දැන් මම මේ කොටස මකන්නම්. හරි. බලන්න මේ අන්තක්කණ්ඩය අනුක්‍රමණයෙන් බෙදුවාම මොකක් දෙන්නේ කියලා. H a rho g යට k කියන එක බෙදන්න ඕනේ x a rho g යට kl කියන එකේ.
බලන්න ඒරෝජී අටකයට ඒරෝජී අටකේ කැපෙනවා. එතකොට අනුක්‍රමණය බෙදීම අන්තක්ඛණ්ඩයෙන් එනවා h මෙතන x යට l ඉන්නේ ඒ l උඩට පයින්නවා. අන්තක්ඛණ්ඩයේ බෙදීම අනුක්‍රමණයෙන් එන්නේ. එතකොට අන්තක්ඛණ්ඩයේ මැනගෙන ප්‍රස්ථාරයෙන් අනුක්‍රමණය ගණනය කරලා ප්‍රස්ථාරයෙන් ගත්තහම අන්න ඒක x ගෙන් ගුණ කරලා l ගෙන් බෙදපුවාම අපිට h ලැබෙනවා. අන්න. එතකොට මේකෙන් එන්නේ මේ වායුගෝල පීඩනයේ රසදිය සෙන්ටිමීටර් වලින්. එතකොට ඔයාට පැස්කල් වලින් ඕන නම් මොකද කරන්නේ? ඕක රසදිය වල ඝනත්වයෙන් වැඩි කරලා g ගෙන් වැඩි කරන්නයි තියෙන්නේ. ඔන්න ඔය ක්‍රමයට තමයි එතකොට මේකෙදි වායුගෝල පීඩනය හොයන්නේ. බලන්න මේ මෙතන කරන දේ අර කෙලින්ම අන්තක්ඛණ්ඩයේ h ඉන්නවා කියලා අපි අන්තක්ඛණ්ඩයට ඕක සමාන කරන්නේ නැහැ. එහෙම වුණොත් මේ කේව හොයාගෙන ඉන්න වෙනවා. හරස්කඩ වර්ගඵලය නම් මැනගත්තා කියමුකෝ. විස්කම්භය ඇසුරෙන්. ඊට වඩා ගොඩක් ලේසි මෙන්න මේක අන්තක්ඛණ්ඩයේ බෙදීම අනුක්‍රමණය කියන එක අරගත්තාම අර ඔක්කොම කැපිලා යනවා. කැපිලා ගියපුවාම අන්න x උයි l උයි විතරයි ඉතුරු වෙන්නේ. ඒක මැනගන්න පුළුවන්. L කියන එක කොහොමත් ආරම්භයේ ඉඳලම අපි දන්නවා. එතකොට ඒක 1 මීටරම වෙන්නේ නැහැ. ඔයාලා ගන්න එකේ දිග x කියන්නේ ඔයාලා ඇතුළු කරගන්න රසදිය පටේ දිග සාමාන්‍යයෙන් මේ පරීක්ෂණයට සුදුසුයි 10 සෙන්ටිමීටර් වගේ රසදිය කඳක් දාගත්තොත් අන්න ඒ ටික මැනගෙන මෙහෙම සුළු කරපුවාම අපිට h ලැබෙනවා. හරි. එතකොට මේකෙදි සමහරවිට අහන්න පුළුවන් මේ රසදිය පටක්ම පාවිච්චි කරන්නේ ඇයි ජල කෙන්දක් පාවිච්චි කරන්නේ නැතුව කියලා. ජල කෙන්දක් පාවිච්චි කරොත් සරලම එකක් කියන්න පුළුවන් ජලය කියන්නේ වීදුරු වල ඇලෙනවා. ඇලෙන ද්‍රවයක්. ඒක නිසා දැන් රසදිය කියන්නේ වීදුරු වල නොඇලෙන සුළුයි. එතකොට දැන් ඔයාලට තේරෙනවද මේ h එන්න වැඩි කරනකොට l ට මොකද වෙන්නේ? h වැඩි කරනකොට මේ පැත්ත වැඩි වෙන්න ඕනනේ. ඒ පැත්ත වැඩි වෙනවා කියන්නේ l අඩු වෙන්න ඕන. එතකොට h මෙහෙම වැඩි කරනකොට එහෙනම් රසදිය කඳ පල්ලහැට ඇවිල්ලා මෙන්න මේ වායු කඳ හිර වෙලා තියෙන දිග අඩු වෙන්න ඕන. දැන් එතකොට රසදිය කඳ පල්ලහැට එනකොට අන්න ජලය ඒ වෙනුවට ආවොත් ඒවා වීදුරු වල ඇලෙන හින්දා මේවා සමහර වෙලාවට කැඩෙනවා. සන්තතික ජල කඳක් එන්නේ නැහැ. අන්න දැන් මේක පල්ලහැට එනකොට ඕම තැන් චුට්ටක චුට්ටයි. ආය චුට්ටක චුට්ටයි. ඔන්න ඔහොමම කැඩෙනවා. වීදුරු වලට ඇලෙන හින්දා. ඒකින්ද ඒ වැඩේ හරියන්නේ නැහැ. තව හේතුවක් තමයි දැන් මේකේ හොඳ විචලනයක් ගන්න නම් විශාල පීඩනයක් සැලකිය යුතු පීඩනයක් මේ ද්‍රව මේ කඳ මගින් නැති කරන්න ඕනේ. ඒකට ඔයාලා දන්නවා ඝනත්වය වැඩි ද්‍රවයක ගත්තාම ඝනත්වය වැඩි නිසාම දැන් මෙතන නම් x sin θ සිරස් උස හොඳේ x sin θ rho g වලින් ඝනත්වය වැඩි වුණාම ද්‍රව කඳෙන් ඇතිවන මුළු පීඩනයන් නිකම්ම වැඩි වෙනවා. එතකොට පොඩි උසක් ගත්තත් ඇති සෙන්ටිමීටර් 10ක් වගේ. දැන් ජල කඳෙන් අන්න ඒ වැඩේ කරන්න බෑ. ජල කඳේ පීඩනය ඉතා කුඩා නිසා ඝනත්වය අඩු නිසා අඩු ඝනත්වයකින් ලබා ගන්න පුළුවන් පීඩනය අඩුයි. එහෙම පීඩනයක් ගන්නවා නම් ලොකු කෙන්දක් හිර කරගන්න ඕනේ. එහෙම වුණොත් මේ පරීක්ෂණය වැඩිපුර පාඨාංක ගාණක් ගන්න වෙන්නේ නැහැ. ටිකකින්ම ජලය ඉවත් වෙලා යනවා නලයෙන්. හරි. ඒක හේතුවක්. එහෙනම් වීදුරු වල ඇලෙන ස්වභාවයෙන් යුක්ත වෙනවා ජලය සහ මෙතන අවශ්‍ය සැලකිය යුතු පීඩනයක් ලබා ගන්න ජලයේ ඝනත්වය මදි. එහෙම වුණාම ජලයෙන් වැඩි උසක් අවශ්‍ය වෙනවා. එහෙම වුණාම පරීක්ෂණය කරන්න බෑ. අඩු උසකින් වැඩි පීඩනයක් ලබා ගන්න පුළුවන් ද්‍රවයක් වෙන්න ඕනේ. අව එකක් තමයි දැන් මේ ජලය තිබ්බෝ ද්‍රවයේ රසදිය වලක් නැතුව නෙමේ රසදිය වල එහෙම ලේසියෙන් වාෂ්ප වෙන්නේ නැහැ. ජලය පොඩ්ඩක් වාෂ්ප වෙලා අන්න ජලයේ සංතෘප්ත වාෂ්පයක් මෙතන හැදෙන්න පුළුවන්.
එහෙම වුණොත් ඔයාලා ඉගෙනගෙන තියෙනවා සංතෘප්ත වාෂ්ප වායු නියම පිළිපදින්නේ නැහැ. හැබැයි ඔයාලා ඇතුලේ පීඩනය කියලා සමාන කරන්නේ එළියෙන් ඇතිවන වායුගෝල පීඩනයයි රසදිය කඳෙන් ඇතිවන පීඩනය. රසදිය හරි මෙතන තියෙන ද්‍රව කඳෙන්. මේ වෙලාවේ ජලයේ ද්‍රව කඳෙන් ඇතිවන පීඩන දෙකේ එකතුව තමයි ඇතුලෙන් ඇති කරන පීඩනය කියලා සලකන්නේ. එතකොට බලද්දි මේ වෙලාවට ඇතුලෙන් පීඩන දෙකක් ක්‍රියාත්මක වෙලා. එකක් සාමාන්‍ය වියලි වාතයේ පීඩනය අපි දැන් මේ හොයපු එක. හරිද? ඊට අමතරව ජලයේ සංතෘප්ත වාෂ්ප පීඩනයකුත් ඇතුලේ තියෙනවා. ඒ දෙකම තමයි බලද්දි අපි එකතු කරලා බොයිල් නියමේ දාලා තියෙන්නේ. එහෙම බෑනේ. සංතෘප්ත වාෂ්ප බොයිල් වායු නියම පිළිපදින්නේ නැහනේ. ඒක නිසා වියලි වාතයේ විතරක් අයින් කරලා දැම්මම නම් කමන්නේ. ඒක නිසා ඒක කරන්නත් බෑ. ඒක නිසා මේවැනි හේතු කීපයක්ම නිසා මේ රසදිය කඳ වෙනුවට ජල කඳක් භාවිතා කිරීම සිදු කරන්න බෑ. ඒක සාර්ථක ක්‍රමයක් වෙන්නේ නැහැ. මේ විදිහට එතකොට අපිට මෙතන උස රසදිය සෙන්ටිමීටර වලින් තමයි වායුගෝල පීඩනය හොයන්න පුළුවන් වෙන්නේ. හරි. මෙන්න මෙහෙම තමයි එහෙනම් මේ පරීක්ෂණය කරන්න තියෙන්නේ.